දන්නවද ඉන්දියාවේ අම්බානිවත් පරද්දන්න පුළුවන් සුපිරි චරිතයක් ලංකාවේ හිටියා කියලා. නිකමට හිතලා බලන්න. අඩි 27000ක් ඉහළ අහසේ ඝන අන්ධකාරය මැදින් වේගයෙන් පියාසර කරන අති නවීන සුකෝපභෝගී පෞද්ගලික ජෙට් යානයක්. ඒකේ ගමන් කරන්නේ වෙන කවුරුත් නෙමෙයි. මුළු ශ්‍රී ලංකාවම තම ව්‍යාපාර ආධිපත්‍යයට නතු කරගත්තු ආසියාවේ කොකෝව රජු විදිහට කිරුළු පැලඳපු ඒ වගේම ඊළඟ දවසේ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා විදිහට දිවුරුම් දෙන්න බලාපොරොත්තුවෙන් හිටපු අද්විතීය මිනිසෙක් එකපාරට කිසිම පෙර දැනුම් දීමක් කිසිම හදිසි ආපදා පණිවිඩයක් නැතුව මේ යානය රේඩාර් තිරවලින් මැකී යනවා. ඒ කියන්නේ අදටත් දශක 4කටත් වැඩි කාලයක් ගත වෙලා තිබේදීත් ඒ යානයේ එකම ඇණයක්වත් ඒකේ ගියපු කිසිම මගියෙක්ගේ සිරුරක්වත් හොයාගන්න ලැබෙන්නේ නැහැ. මේක හොලිවුඩ් චිත්‍රපටයක තිර පිටපතක් වගේ පෙනුනත් මේක තමයි ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුජාතික සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජේවර්ධනගේ සැබෑ ඉරණම. අද අපි ඔබව එක්ක යන්නේ ඒ අඳුරු අභිරහස දිගේ ඔහු ඉපදුණු කැලණියේ සේදවත්ත වලව්වේ ඉඳලා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය හරහා මුළු ලෝකයම ජයගත්තු ඔහුගේ ව්‍යාපාරික අධිරාජ්‍ය ගොඩ නැගුණු හැටිත් අවසානයේ මලක්කා සමුද්‍ර සන්ධියට ඉහළින් අතුරුදන් වුණු ඒ අභිරහස් රාත්‍රිය වෙනකම්ම වෙච්ච සියලුම තොරතුරු වසන් කෙරුණු රහස්සා කුමන්ත්‍රණ න්‍යායන් මේ වාර්තාව හරහා අපි කතා කරනවා. පිලිප් උපාලි විජේවර්ධන ඉපදෙන්නේ 1938 පෙබරවාරි 17 වෙනිදා කොළඹ පිහිටි ශ්‍රී රම්‍යා මන්දිරයේදී. ඔහුගේ පියා වුණේ ඩොන් වෝල්ට තුඩුගල්ල විජේවර්ධන. මව අනුලා කල්යාණවති විජේසිංහ. උපාලි කියන්නේ මේ පවුලේ හිටපු එකම පිරිමි දරුවා. ඔහුට අනෝජා සහ කල්යාණි කියලා සහෝදරියන් දෙදෙනෙක් හිටියා. විජේවර්ධන පවුල කියන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ දේශපාලනය තීරණය කරපු දැවැන්ත ප්‍රභූ පෙළපතක්. මේ පවුලේ සල්ලි සහ බලය ගොඩනගෙන්නේ උපාලිගේ සීයා වෙච්ච මුහන්දිරම් ඩොන් පිලිප් විජේවර්ධනගෙන්. ඔහු කොළඹ නගරයේ ඉදිකිරීම් වලට දැව සපයවපු මහා පරිමාණ දැව ව්‍යාපාරිකයෙක්. උපාලිට වයස මාස 18ක් වෙද්දී ඔහුගේ පියා අභාව ප්‍රාප්ත වෙනවා. ඉන්පස්සේ මේ කුඩා දරුවා හැදී වැඩෙන්නේ මවගේ තනි භාරකාරත්වය යටතේ කොළොන්නාවේ පිහිටි සේදවත්ත වලව්වේදී. මුලින්ම කොළඹ කාන්තා විද්‍යාලයටත් පසුව කොළඹ රාජකීය විද්‍යාලයටත් ඇතුළත් වූ ඔහු රාජකීය විද්‍යාලයේ දෙවන පෙළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා විදිහටත් කටයුතු කළා. වයස අවුරුදු 15 දී පමණ උපාලිව වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට යවන අතර 1956 දී ඔහු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ක්වීන්ස් කොලේජ් එකට ඇතුළත් වෙලා ආර්ථික විද්‍යාව පිළිබඳව උපාධියක් හදාරනවා. මේ බටහිර අධ්‍යාපනය සහ ආර්ථික විද්‍යා මූලධර්ම ඔහුගේ මොළය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. 1959 දී කේම්බ්‍රිජ් උපාධියත් අරගෙන ලංකාවට ආපු උපාලි ලීවර් බ්‍රදර්ස් බ්‍රිතාන්‍ය සමාගමේ මැනේජ්මන්ට් ට්‍රේනී විදිහට රස්සාවට බැඳෙනවා. නමුත් 1961 දී ඔහු හදපු වාර්තාවක් සම්බන්ධයෙන් එහි සිටි විදේශීය ප්‍රධානියා උපාලිට අසාධාරණ විදියට චෝදනා කළා. ඉතින් මේ සිද්ධියෙන් කේන්තියට පත්වෙච්ච උපාලි තමන්ගේ මාසෙපඩියවත් ගන්නේ නැතුව රස්සාවෙන් අස් වෙලා එනවා. ඉතින් මේ සිදුවීම තමයි ඔහුගේ ජීවිතේ හැරවුම් ලක්ෂය. රස්සාවෙන් අයින් වෙද්දී ඔහුගේ අතේ ඉතුරු වෙලා තිබුණේ රුපියල් 15000ක මුදලකුත් පරණ ගෙයකුත් විතරයි. ඔහු බ්ලූමැන්ඩල් පාරේ තිබුණු තමන්ගේ ඉඩමේ පරණ යන්ත්‍රයක් හයි කරලා මුලින්ම හැදුවේ සීනි බෝල. ඒ කාලේ උපාලි තමන්ගේ හොඳම යාළුවා වුණු චන්ද්‍රසිරි මුරුගයියා එක්ක එකතු වෙලා තමන්ගේ ගරාජ් එකේ ලොකු භාජනයක ටොෆි හදන්න ගත්තා. මුරුගයියා ඉපදුණු පුස්සැල්ලාවේ ඩෙල්ටා වතුයායේ නමින් ඔහු මේ ටොෆි වලට ඩෙල්ටා ටොෆි කියලා නම තිබ්බා. ඉතින් මාස කීපයක් ඇතුළත මේ ඩෙල්ටා ටොෆි මුළු ලංකාවෙම ජනප්‍රිය වුණා. මේ කුඩා ආරම්භය 1962 මැයි 5 වෙනිදා උපාලි සමූහ ව්‍යාපාරය බවට පත් වෙනවා. 1970 දී ඔහුගේ මාමා වුණු සෙනෙට් සභික සරත් චන්ද්‍රදාස විජේසිංහගේ අභාවයෙන් පස්සේ ලංකා චොක්ලට් සමාගමේ පාලනය උපාලිට හම්බෙනවා. ඔහු කැන්ඩොස් චොක්ලට් සන්නාමය ලෝකෙට ගෙනාවා. මැලේසියාවේ බ්ලෙන්හයිම් ස්ටේට් කියන අක්කර 14000ක කොකෝවා වතුයාය මිලටගත්
ඔහු ආසියාවේ කොකෝවා රජු බවට පත් වුණා. ඉතින් උපාලිගේ ව්‍යාපාරික ආක්‍රමණය එතනින් නැවතුනේ නැහැ. 1960 ගණන්වලදී ඔහු යුනික් සන්නාමය යටතේ රේඩියෝ, ඔරලෝසු සහ රූපවාහිනී යන්ත්‍ර එකලස් කිරීම ආරම්භ කළා. ඒ කාලේ ලංකාවට කාර් ගේනකොට 100ට 300ක බද්දක් ගහද්දී වාහන අමතර කොටස් ගේන එකට තිබ්බේ 100ට 100ක බද්දක් විතරයි. උපාලි මේ නීතිමය හිඩස පාවිච්චි කරලා අමතර කොටස් ගෙනල්ලා හෝමාගම කර්මාන්ත ශාලාවේදී කාර් එකලස් කළා. UMC Mazda සහ උපාලි ෆියට් කාර් 500කට වඩා ඔහු ලංකාවේ හැදුවා. 1968 දී ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික දේශීය ගුවන් සේවය වුණු උපාලි එයා ආරම්භ කළා. චෙස්නා ට්වින් ඔටර් සහ හෙලිකොප්ටර් යානා මගින් ඔවුන් සේවය සැපෙව්වා. 1973 දී බ්‍රිතාන්‍ය සමාගමකින් ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් කම්පැනි නමින් අක්කර 33000ක් මිලට ගත් ඔහු රජයෙන් ඉඩම් පවරා ගනිද්දී නීතිමය උපක්‍රම මගින් ඒවවල පාලනය තියාගන්න සමත් වුණා. 1981 දී ඔහු උපාලි නිවුස්පේපර්ස් ආරම්භ කරලා ද අයිලන්ඩ්, දිවයින සහ පිටපත් ලක්ෂ 2ක් විකුණුණු චිත්‍ර මිත්‍ර චිත්‍රකථා සංග්‍රහව මුද්‍රණය කළා. උපාලි ජීවත් වුණේ හරියට සිනමා තරුවක් වගේ. ඔහු විවාහ වුණේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සහෝදරයා වුණු වෛද්‍ය සීවලී රත්වත්තගේ දියණිය වුණු ලක්මිනී රත්වත්තේ සමගයි. ලන්ඩන් නුවර සුකෝපභෝගී හෝටලයක ඔහුට ස්ථීර කාමරයක් තිබුණා. අශ්ව රේස් වලට ඔහුට තිබුණේ පුදුම පිස්සුවක්. ඔහුගේ රසා පෙනාං සහ ජෙනරල් ඇටි කියන අශ්වයන් එංගලන්තේ රේස් දිනුවා විතරක් නෙවෙයි, ලෝක ප්‍රකට ජොකි ලෙස්ටර් පීගෝඩ් පවා ඒ අශ්වයන්ව පැද්දා. ඔහු ගුවන් යානා ගන්න එක පිටුපස තියෙන්නෙත් හරි අපූර්ව කතාවක්. සිංගප්පූරුවේ තිබුණු තමන්ගේ අශ්ව රේස් එකක් බලන්න යන්න හිටපු සිංගප්පෝ එයාලයින්ස් ෆ්ලයිට් එක පරක්කු වෙච්ච නිසා ඔහුට රේස් එක මගහැරෙනවා. ඒ තරහට ඔහු තමන්ටම කියලා සයිටේෂන් චෙස්නා ගුවන් යානයක් සල්ලි වලට ගත්තා. පසුව ඕස්ට්‍රේලියාවට යද්දී මේ යානයට සිංගප්පූරුවෙන් ඉන්ධන ගහන්න නවත්තන්න වෙන එක ඔහුට වදයක් වෙච්ච නිසා එක දිගටම පියාසර කරන්න පුළුවන් අති නවීන ලියර්ජෙට් 35 ඒ යානයක් ඔහු මිලදී ගත්තා. 1978 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ශ්‍රී ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නාට පස්සේ මහා කොළඹ ආර්ථික කොමිසමේ එහෙමත් නැත්නම් වර්තමාන BOI එකේ ප්‍රථම අධ්‍යක්ෂක ජනරාල්වරයා විදිහට උපාලිව පත් කළා. කටුනායක බියගම කොග්ගල නිදහස් වෙළඳ කලාප හැදුනේ ඔහුගේ මූලිකත්වයෙන්. ඔහු තමන්ගේ දේශපාලන කේන්ද්‍රය විදිහට තෝරගත්තේ මවගේ ගම් ප්‍රදේශය වුණු දකුණේ කඹුරු පිටිය ආසනයයි. ඉතින් මේ වේගවත් දේශපාලන ගමන එක්සත් ජාතික පක්ෂයේ දැවැන්තෙන් දෙදෙනෙකුට තදින්ම රිදුම් දුන්නා. ඒ අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස සහ මුදල් අමාත්‍ය රොනීද මෙල්. ප්‍රේමදාස මහත්තයා දැක්කේ උපාලි කියන්නේ තමන්ගේ ජනපති සීනයට ඉන්න ලොකුම තර්ජනයක් කියලයි. ඒ වගේම ඊළඟට මුදල් අමාත්‍යවරයා වෙන්න යන්නේ උපාලි කියලා කටකතා පැතිරෙච්ච නිසා රොනීද මෙල් මහත්තයා හිටියෙත් ලොකු කේන්තියකින්. උපාලි මේවට බය වුණේ නැහැ. ඔහු තමන්ගේ ද අයිලන්ඩ් පුවත්පත පාවිච්චි කරලා මේ දෙන්නටම විවෘත යුද්ධයක් ප්‍රකාශ කළා. ප්‍රේමදාස මහත්තයාගේ දියණිය දුලංජලීට කොළඹ ජාත්‍යන්තර පාසලට ඇතුළත් වීමට විශේෂ වරප්‍රසාද ලැබුණු හැටි ඔහු පත්තරෙන් එලි කළා. ඒ වගේම මුදල් ඇමති රොනීද මෙල් පාර්ලිමේන්තුවේ අයවැය කියවන්න හිටපු දවසේ උදේ ඒ අයවැයේ රහසිගත තොරතුරු ඔක්කොම පත්තරේ ප්‍රධාන සිරස්තලයෙන් මුද්‍රණය කරලා මුළු ආණ්ඩුවම හෙල්ලුවා. රොනීද මෙල්ට එදා සිද්ධ වුණේ ෆොටෝකොපි කොළ වගයක් අරන් ගිහින් කලබලයෙන් අයවැය කියවන්න. මේ නිර්භීතකම සහ සතුරන් ඇති කර ගැනීම ඔහුගේ අනාගත ඛේද වාචකයකට පාර කැපුවා. 1983 පෙබරවාරි 13 වෙනිදා රෑ 8:41ට මැලේසියාවේ කුවාලාලම්පූර් ගුවන් තොටුපළෙන් උපාලිගේ අති නවීන ලියර්ජෙට් 35A යානය කොළඹ බලා ගුවන් ගත වුණා. මේ යානයේ ගමන් කළේ මගීන් 6 දෙනයි. පිලිප් උපාලි විජේවර්ධන සමග ආනන්ද පැලි මුහන්දිරම්. එයා තමයි උපාලි සමූහයේ මූල්‍ය අධ්‍යක්ෂක. අනිත් කෙනා S.M. රත්නම්. එයා මැලේසියානු නීතිඥයෙක්.
අනිත් කෙනා කැප්ටන් නොයල් ආනන්දප්පා. එයා තමයි ගුවන් යානයේ ප්‍රධාන නියමුවා. ඊට පස්සේ සහාය නියමුවා විදියට කටයුතු කළේ කැප්ටන් සිඩ්නි ද සොයිසා. තව ගුවන් සේවකයෙකු විදියට වැඩ කළා එස් සේනානායක. ඉතින් රාත්‍රී 9:02ට පමණ මලක්කා සමුද්‍ර සන්ධියට ඉහළින් අඩි 27000ක උසකින් පියාසර කරමින් තිබුණු යානයේ නියමුවා ගුවන් ගමන් පාලක මැදිරියට කතා කරලා අඩි 39000ක් දක්වා ඉහළට යන්න අවසර ඉල්ලුවා. ඒක තමයි ඒ යානයෙන් ඇහිච්ච අවසාන වචනය. කිසිම හදිසි ආපදා පණිවිඩයක් නිකුත් උනේ නැහැ. එක මොහොතකින් අති නවීන ජෙට් යානය රේඩාර් තිරවලින් සදහටම අතුරුදහන් වුණා. ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව සහ මැලේසියාව ඇතුළු රටවල් 7ක ගුවන් සහ නාවික හමුදා මලක්කා සමුද්‍ර සන්ධිය පීරන්න ගත්තා. පෙබරවාරි 19 වෙනිදා ගුවන් යානයට අයිති කියලා සැක කරන ජීවිතාරක්ෂක කට්ටලයක් හම්බ වුණා. ඒ වගේම ඉන්දුනීසියාවට අයිති පණ්ඩං දූපත ළඟින් ගුවන් යානා රෝදයක් හම්බ වුණත් පසුව ලියජෙට් සමාගමෙන් තාවුරු කළා මේ රෝදය තමන්ගේ සමාගමෙන් හදපු එකක් නෙවෙයි කියලා. අවසානයේ කිසිම හෝඩුවාවක් නැතුව සෝදිසි මෙහෙයුම් අත්හැරලා දාන්න සිද්ධ වුණා. ඉතින් ඒ කාලේ විදිහට ඩොලර් මිලියන 50ක වත්කමක් තිබුණු මුළු ලෝකයම දැනගෙන හිටපු මේ වගේ චරිතයක් නිකම්ම වාෂ්ප වෙලා යයි කියලා කවුරුවත් විශ්වාස කළේ නැහැ. ඒ නිසාම මේ සිද්ධිය වටා ප්‍රබල කුමන්ත්‍රණ න්‍යායන් එහෙමත් නැත්තම් conspiracy theories ගණනාවක් ගොඩ නැගුණා. ඉතින් දැන් මම මේ ඔයාලට කියන්න යන දේවල් කුමන්ත්‍රණ න්‍යායන් විතරයි. මේවා කොහෙවත් ඔප්පු වෙලා නැහැ. ඒක ආයමත් මතක් කරන්න ඕනේ කියන්න කලින්. මේක දේශපාලන ඝාතනයක්ද? ඊළඟ දවසේ මුදල් ඇමති වෙන්න හිටපු උපාලිව ඔහුගේ ප්‍රබල දේශපාලන සතුරන් විසින් ගුවන් යානයට බෝම්බයක් සවිකර විනාශ කළා කියන එක ප්‍රධානම සැකයයි. තව න්‍යායක් තියෙනවා. මේක හෙන මනක් කල්පිත න්‍යායක්. නමුත් ප්‍රබලව මේ කතාව ඒ කාලෙදි කට්ටිය අතර කතා බහ වුණා. මැලේසියාවේ හිටපු මහ කොමසාරිස්වරයා මෙන්ම අගමැති ප්‍රේමදාසගේ දකුණු අත වගේ හිටපු සිරිසේන කුරේ විසින් විශේෂ සබ්මැරීනයක් යොදවලා යානයේ සුන්බුන් මුහුදු පතුලෙන්ම අයින් කරා කියලා රාවයක් ගියා. සමහරු නම් කිව්වේ මේ සිරිසේන කුරේ පෞද්ගලිකවම මේ සබ්මැරින් එකේ ගියා කියලා. කිසිම මලසිරුරක් හෝ නිශ්චිත සාක්ෂියක් නොලැබිච්ච නිසා උපාලි තමන්ගේ ව්‍යාපාරික ණය සහ දේශපාලන සතුරන්ගෙන් ගැලවෙන්න මේ අනතුර සැලසුම් කරලා හැංගුණා කියලා කතන්දර හැදුනා. 1980 සහ 1990 දශකවලදී ඔහු ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේ බෞද්ධ භික්ෂුවක් විදියට ජීවත් වෙනවා දැක්ක කියලත් කටකතා පැතිරුණා. මේ නිසා ඔහුගේ උරුමය බෙදා ගැනීමේ නඩු කටයුතු 1999 වෙනකම්ම ඇදීගෙන ගොස් අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණයට තීන්දුව කරන්න සිද්ධ වුණා උපාලි මිය ගියාසේ සලකන්න. අවුරුදු 44ක් වගේ කෙටි ආයු කාලයක් ඇතුළත පිලිප් උපාලි විජේවර්ධන ලංකාවේ ආර්ථිකයට කරපු බලපෑම වෙන කිසිම පුද්ගලයෙක් කරලා නැහැ. ඔහු අද ජීවතුන් අතර හිටියනම් ශ්‍රී ලංකාවේ ගමන් මග මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න බොහෝ දුරට ඉඩ තිබ්බා. අඩි 27000ක් ඉහළින් අඳුරට මැකී ගිය ඒ යානයේ සැබෑ ඉරණම කවදාවත් ලෝකයට හෙළිවෙන එකක් නැහැ. නමුත් උපාලි විජේවර්ධන කියන ඒ දෙවන්තයාගේ නාමය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ඉතිහාසයේ කිසිදා නොමැකෙන ජනප්‍රවාදයක් විදියට සදාකාලිකව පවතිනවා නොඅනුමානයි. ඉතින් මේ විස්තරය පිළිබඳව ඔයාලට තියෙන අදහස් මොනවද? අනිවාර්යෙන් ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා. ඒ නිසා අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අද හිටියානම් ඉන්දියාවේ අම්බානිවත් පව් කරන්න ඉඩ තිබුණු මේ උපාලි විජේවර්ධන කියන සුපිරි චරිතය ගැන අනිත් අයටත් දැනගන්න අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. ඒ වගේම මගේ පේජ් එකත් ෆොලෝ කරන්න අමතක කරන්න එපා. මේ වගේම තවත් ඉන්ටරෙස්ටිං ටොපික් එකක් අරගෙන මම එන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා.